Hello guys, ඔන්න අද අපි යන්න හදන්නේ secret place එකක් බලන්න. ඒ තමයි alien කෙනෙකුත් ඉන්න. ඒ වගේම තව දියැලකුත් තියෙන සුපිරිම place එකක්. ඉස්සෙල්ලම අපි බස් එක හදා ගන්න ඕන. මේ S2 පොඩ්ඩක් මේ අයින් කරලා බස් එක හදා ගන්න ඕන. අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. මම මේ වගේ වීඩියෝ ගොඩක්ම ගේනවා ඉදිරියටත්. අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. අපි වැඩි කතා කරන්න වීඩියෝ එකට යමු කෙලින්ම. මම ඉස්සෙල්ලා මෙන්න මේ වගේ S2 දාගන්න ඕන. ඔහොම S2 එකක් දාගෙන අපි යන්න ඕන දැන් free mode වලින් යන්නේ. free mode එකට ගිහිල්ලා යන්න තියෙන්නේ. මගේ බස් එක ලස්සනයිද කියලාත් කමෙන්ට් එකක් දාන්න. free mode වලින් අපිට යන්න තියෙන්නේ මම හිතන්නේ ජම්බි කියලායි තාමක් හරියක් තියෙනවා. අන්න එහෙම තැනකින් දැන් අපි ෆ්‍රී මොඩ් වලට යන් මෙන්න මේ ජම්බි පළගෙනම දැන් මොකක්ද ඒක කියන්න ඕනේ නැහැ. කියන්න ගියාම වෙන වගේ ඒක කියවෙන්නේ. ඔයාලා මෙන්න මේ තැන හොයාගන්න. ඊට පස්සේ ගෝ දෙන්න. මෙන්න මේ තැන් දෙක තමයි තියෙන්නේ. මේ තැන් දල යද්දි තමයි තියෙන්නේ. අනිවාර්යෙන් වීඩියෝ එක ස්කිප් කරන්න බෑ. නැත්තම් දැන් මගේ ඇරෙයි. ඊට පස්සේ මට කමෙන්ට් දාන්න එපා. කෝ එහෙම කරන්නේ නැහැ කියලා. අනිවාර්යෙන් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔහොම අපි යන්න ඕන. ඒ වගේම තමයි මේක හොයාගන්නම් පට්ටම ලේසි ලොකු දුරක් නෑ. ඒක නිසා කිසිම අවුලක් නෑ. ඒක නිසා ලේසියෙන්ම යන්න පුළුවන්. A few moments later. හරි guys, ඊට පස්සේ ඔයාලා මෙන්න මෙහෙම වැටේවි. ඊට පස්සේ ඔයාලා මේ පෙන්නන පාරෙම යන්න. අපිට map දෙකක් load වෙනකන් යන්න පුළුවන්. ඊට පස්සේ තමයි අවුලක් නැත්තේ map දෙකක් load වෙච්ච ගමන් මේ තමයි ටිකක් දුර ගියාට පස්සේ place එක තියෙන්නේ. මේකේ මේ දියැලේව නම් මම හොයාගත්තේ. මගේ alien ඉන්න තැන දැක්කේ YouTube වීඩියෝ එකකින්. මේ ඊට පස්සේ තමයි මාත් මේ දියැලෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා බැලුවේ alien කෙනෙක් ඉන්නවද ඇත්තටම කියලා. ඒ වගේම හිටියා. ඒක නිසා මාත් ඔයාලටත් මේක වෙන්නන්නේ. ඔයාලත් අනිවාර්යයෙන්ම හොයාගන්න. අපි මෙන්න මේ විදිහට පෙන්නලා තියෙන පාරේ යන්න ඔයාලා අනිවාර්යෙන්ම. ඊට පස්සේ ඔහොම ටික දුරක් යද්දී මැප් එක ලෝඩ් වෙනවා. අපි ලෝඩ් වෙනකන් යන්න ඕන. ගයිස් මේ හොඳටම පජාතයි මේ ඩ්‍රයිවිං නම් කරන්න දෙයක් නැහැ. ඔයාලට හොඳයි නම් ඩ්‍රයිවිං කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් නම් ඔය ඩ්‍රයිවිං නම් ටිකක් හරි හැදිලා තියෙන්නේ. දැන් මම මේක ප්ලේ කරන්න ගන්නේ කරන් මාස 5ක් විතර වෙනවා කොහොමත්. දැන් ඒක නිසා ටිකක් හරි ඩ්‍රයිවිං හැදිලා තියෙනවා. මම කාලයක් මේ ගේම් එක ප්ලේ කරන්න නැතුව හිටියේ. ඒකයි ආයි පොඩ්ඩක් ඩ්‍රයිවිං අවුල්ුනේ. මේකනේ මේ ගේම් එක කොහොමද මේ හැමදේම මේක අපිට බස් ඩ්‍රයිවිං කරන්න විතරක්ම හදපු ගේම් එකක් නේ. අපිට මේකේ ගොඩාක් සීක්‍රට් ප්ලේස් තියෙනවා. ගේම් එකෙන් එහාට ගියපු දෙයක් තියෙනවා. ඒක නිසාම තමයි මේ ගේම් එක පට්ටත් මේ යන්න අපිට ඕන තරම් තැන් තියෙනවා හොයාගන්න. ඔයාලත් ඕන තැනක යද්දි වටපිටේ තියෙන ඒවා බලන්න. පුළුවන් තරම් අතුරු පාරවල් තියෙනවා නම් ඒ වයින් දාලා යන්න. ඔයාලා මැප් එකේ පෙන්නන විදියටම යන්න. මේ මැප් දෙකක් විතර ලෝඩ් වෙනකන් ඒත් වීඩියෝ එක බලන්න. තව තැන් ටිකක් තියෙනවා. ඒ ටිකත් අනිවාර්යෙන් පොඩ්ඩක් මිස් වෙන්නේ නැත්නම් ඒ ටික පොඩ්ඩක් ඒක නිසා අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න. මම මෙතන ඉඳලා වීඩියෝ එක ස්පීඩ් කරලා සින්දුවක් දාලා තියන්නම්. නැත්නම් වීඩියෝ එකත් බෝරින් වෙනවනේ නේ. නිසා ඔයාලා මේ යන විදියට බලාගෙන ඔයාලා යන්න. එහෙනම් මම වීඩියෝ එක මෙතනින් මම කතා කරන එක නවත්තලා වීඩියෝ එකට සවුන්ඩ් එකක් දාලා ඔයාලට බලන්න තියන්නම්. 1 hour later.
Flashback. හරි guys ඔයාලා මෙන්න මේ විදියට මේ වගේ තැනකට ඒවි මැප් දෙකක් ලෝඩ් වුණාට පස්සේ කියන පළවෙනි මැප් එකේ ඉඳලා දෙවෙනි මැප් එකට ගිහිල්ලා දෙවෙනි මැප් එක ලෝඩ් වුණාට පස්සේ මේ වගේ පාරකට යන්න මේ වගේ පාරකට කියන්නේ ඉස්සෙල්ලා වැටනේ මං ඒ පාර දිගේ දැන් ටිකක් අවලා බලාගෙන හිටිනම් පේන්නේ නැති ඊට පස්සේ මෙන්න මෙහෙම යන්න ඕනේ මේ ටිකක් හිමින් යන්න මෙන්න මේ වගේ ටිකට ආවට පස්සේ මැප් එක ලෝඩ් වෙලා ඊට පස්සේ මේ යන අයිනෙමයි තියෙන්නේ නැත්තම් ඔයාලට එතන අනිවාර්යයෙන්ම මගේ හරිය මේ දැන් මටත් මගේ හරියන්න ගියා මෙන්න මෙතන තමයි පොට් එක තියෙන්නේ මේ මෙතන අතුරු පාරක් වගේ එකක් තියෙනවා අන්න එතන තමයි අතුරු පාර නෙමෙයි මේ පාක් එකක් මෙන්න මේ වගේ තැනට ආවට පස්සේ මේ ඔයාලට පේන දේ ඊට පස්සේ මේ බස් එක මේ පාකේට දාලා යන්න තියෙන්නේ දියැල්ල ළඟට හොම බස් එක පාකේට දාන්න ෂේප් එකේ බස් එක පාකේට ගහලා ඔයාලා යන්න දියැල්ල බලන්න දැන් මම ඔයාලට දැන් පෙන්නන්නම් දියැල්ල කොහොමද කියලා මෙන්න මේ අපි මෙන්න මේ හරියෙන් යන්න ඕනේ ඔයාලට පේනවා තියයි කොහොමද දියැල්ලේ ලස්සන අයි පාට්ටනේ සුපිරිම දියැල්ල උඩට යන්නත් පුළුවන් ඔන්න ඔය විදියට උඩට ගියාට පස්සේ පේන්නේ නැහැ මෙතන වතුර එන තැනක් පේන්නේ නැහැ මෙන්න මේ කම්බයක් ඉන්නේ මම හිතන්නේ කම්බයට උල්පතක් තියෙද කොහෙද මන් දන්නේ මට ඒවා දාලා නැහැ මේ කන්දෙන් මෙහාට යන්න බෑ ලයිට් කරනකුත් පේන්න තියෙන ලයිට් කරනකුත් නෙවෙයි ඒ තියෙන්නේ මේ මොකද මේකට කියන්නේ මොකද්ද සිග්නල් කනුවක්ද කොහෙද අන්න ඒකක් තියෙනවා මේ YouTube වීඩියෝ එකකුත් බැලුවා අන්න ඒකෙත් එහෙම තිබ්බ මට ඒ විදියටම කියවුණා ගණන් ගන්න එපා මේ මට YouTube channel එකේ නම නම් හරියටම මතක නැහැ මේ පැත්තටත් වතුර ටිකක් යනවා අපි දැන් මෙන්න මෙහෙම තමයි ඉතින් දියැල්ල තියෙන්නේ අපි දැන් යන් එළියෙන්න බලන්න ඔහම ආයි බස් එකට නැගලා යන්න ඕනම් පයින් උනත් යන්න බලන්න මම නම් බස් එකෙන් යන්නේ බස් එක රිවර්ස් එකට ගහගෙන රිවර්ස් එකට නැත්තම් ඕන විදියකට හරවගෙන ආපු විදියටම ඉස්සරහට යන්න ඉස්සරහට යන මහදුරක් නෙමෙයි මේ එක කඩේ පහු වෙන්න තියෙන්නේ ඔන්න චුට්ට දුර යන්න තියෙන්නේ මෙන්න මේ මෙතන එකක් තියෙනවා ඒක නෙමෙයි මේකට මේ පැත්තටම දාන්න එපා මේ ඊට පස්සේ ඔම චුට්ටක් යන්න ඊට පස්සේ ඔන්න ඔය හම්බ වෙන කඩපෙළිය ඇම්බියුලන්ස් එකකුත් නවත්තලා තියෙනවා අන්නේ හරියට යන්න මෙන්න මේ කානුවට දාලා බහින්න බැරි වෙනවා අපිට ඒක නිසා මොකක් හරි කරලා බලන්න මටත් බහින්න බැරිනවා පස් පාරක් විතර try කරා මම ඊට පස්සේ පොඩ්ඩක් ඉස්සරහටත් දාලා බැලුවා පුළුවන් ද කියලා ඒත් හරි ගියේ නෑ
ඒත් මේ බහින්න බෑ බස් එකෙන්. ඊට පස්සේ මං කරපු වැඩේ පාර මැදට දාවා බස් එක. මෙන්න මේ හරියට දාවත් බහින්න බෑ ඒත්. මේ get out කියලා කරනවා. මේ ඊට පස්සේ පාර මැදට දාන්න අන්තිමට බස් එක. පාර මැදට දානවා. මන් දන්නේ නැහැ ඉතින් මේ පාර ට්‍රැෆික් එක හැදුනට මට කරන්න දෙයක් නැහැ. ඔන්න ඔහොම පාර මැදට දාලා මං නම් බැස්සේ. මගේ ගේම් එකෙත් දන්නේ නැහැ. ඔහොම ගිහිල්ලා ඔන්න ඔය ඇම්බියුලන්ස් එක තියෙන කඩේ ළඟට යන්න. ඔයාලට පේනවද දන්නේ නැහැ. ඔන්න ඔහොම ඇම්බියුලන්ස් එක තියෙන කඩේ ළඟට යන්න. ඊට පස්සේ ඔන්න ඔහොම ඒලියන් ඉන්නවා. ඔයාලට පේනවා ඇති ආයි වෙඩි තියලා වගේ නිකන් කළු පාට කොළ පාට ලේ වගේ ඇත්තilla තියෙන්නේ. ඔන්න ඔහොම තමයි ඒලියන් ඉන්නේ. මම හිතන්නේ ඇම්බියුලන්ස් එකෙන් ගෙනල්ලා දාලා වගේ සීන් එකක් ඇම්බියුලන්ස් එක නවත්තලා තියෙන ඉතින් මේ ගේම් එකේ බස් පදින වැඩි තව දේවල් තියෙනවා. ඉතින් ගොඩාක් සීක්‍රට් ප්ලේස් තියෙනවා. මෙන්න මේක තමයි ඇම්බියුලන්ස් එක. ඉතින් ඔන්න ඔහොම තමයි ඔයාලත් අනිවාර්යෙන් ඔතෙන්ට ගිහිල්ලා බලන්න. අමාරුවක් නැහැ ලේසියෙන්ම යන්න පුළුවන්. ඉතින් අපි තොහොම තමයි ගියේ. එහෙනම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙන යන්න. එහෙනම් අදට වීඩියෝ එක එච්චරයි. එහෙනම් අපි ගිහිල්ලා එන්න.